මේ ෆින්ලන්ඩ් වල පෝරි සිටි එකේ පළවෙනි හිමපතනය වැටිච්ච දවස. අදට මම ෆින්ලන්ඩ් වලට ඇවිල්ලා මාස 8ක් වෙනවා. ජීවිතේ අමාරුම කාර්තු ටිකක් ගෙවුණා කියලා තමයි හිතෙන්නේ. මට අද දවසේ මේ වීඩියෝ එක කරන්න හිතුනේ ෆින්ලන්ඩ් වලට එන්න හිතන් ඉන්න ඔයාලා වෙනුවෙන්. කිසිම කෙනෙක් තමන්ගේ ඒ අරමුණට හොයලා බලන්න නැතුව එන්න එපා කියන එක මට මුලින්ම කියන්න ඕනේ. ෆින්ලන්ඩ් කියන්නේ නරක රටක් නෙමෙයි. මෙහි ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම මේක දිව්‍ය ලෝකයක්. ඒ කියන්නේ මේ රටේම ඉපදෙච්ච මේ රටේ ජීවත් වෙන මිනිස්සෙකුට මේ රට තරම් හොඳ රටක් නැති වෙන්න පුළුවන්. නමුත් ආසියාතික රටවලින් ඇවිල්ලා මෙහි පදිංචියට ස්ථීරව යන්න හදන කෙනෙකුට මේ රට සුදුසුමද කියන එකේ ගැටලුවක් තියෙනවා. රට ලස්සනයි. රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් එකින් එක මම මේ කියන්නේ එක එක සිටිස් වලට එක එක විදිහ ආකාර වෙන්න පුළුවන්. නමුත් මේ පොරි සිටි එක ගැන මම කියන්නේ අනිත් සිටිස් වලත් ගොඩක් අය කියනවා මෙහි ජොබ් ගොඩක් අඩුයි කියලා. ඇත්ත කතාව මෙහි ජොබ් ගොඩක් අඩුයි. এডুকেෂන් වලට කියලා ලොකු ගාණක් වියදම් කරගෙන ලංකාවෙන් එන්න කලින් ඔයා එකපාරක් දෙපාරක් නෙවෙයි 100 පාරක් හිතන්න තවත් රටකට අපේ රට තරම් අපි දන්න දෙයක් තවත් රටක් නැහැනේ. එතකොට ඒ රටේ ඉඳන් මිනිස්සෙක් මේ දේ කියන්නේ ඒ රටේ ඇත්ත තත්ත්වය දැනගෙන. ඔයාට බෙනිෆිට් ලැබෙයි. නමුත් ඒ බෙනිෆිට් එක ජොබ් එකක් නැතුව ජීවත් වෙන්න සෑහීමකටපත් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ ගැටලුවක්. මෙහි කැම බීම වලට යන වියදම් ඒ වගේ ප්‍රමාණයන් සමහර වෙලාවට අපි ලැබෙන ආදායමෙන් කරගන්නවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට මෙහි ඒ සඳහා වෙන වෙන විකල්ප තියෙනවා. ඒ කියන්නේ ප්‍රී ෆුඩ් වගේ තැන් වලින් ඒව ගන්න පුළුවන්. නමුත් ඒක හැමදේම ඔයාට කැම්පස් එක යනකොටයි සමහර වෙලාවට ඩිපෙන්ඩන්ට් ලැන්ග්වේජ් කෝස් එකක් ලැබුණාමයි ඒවට යා ගන්නත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඔයාට ඒ ලැබෙන ආදායම මදි වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ලංකාවෙන් එන කෙනෙක් එන්නේ තමන්ගේ සියලුම දේවල් විකුණලා එහෙමත් නැත්නම්